ඔය කොන්දේ අමාරුවක් කරේ මේ හැදිලා ඉන්න වෙලාවට පින්වතුනි මානසිකාර කරලා බලන්න. ඒකයි කියන්නේ ඔබට දැනෙන වේදනාවෙනුත් නිවනට යන්න පුළුවන් ඕන. බැරි ලෙස ශාරීරික අපහසුතාවයකින් ඉන්න වෙලාවට අතහැරලා දාන්න එපා පින්වතුනි. කවදා හරි දැන් මේක සනීප වුණාම නිවන් දකින්න. ඒකට සත්‍ය ඕනේ. නමුත් ඔබට දැනෙනවා නම් පින්වතුනි හන්දිපත් රුදාව කියලා පින්වතුනි හන්දිපත් වලින්ම තමයි එන්නේ කියලා හන්දිපත් අතගගා ඉන්නවා පින්. ඔබ අවබෝධයට ගන්න පින්වතුනි මේ රුදාව කියන එක කොහොමද එන්නේ කොහෙන්ද එන්නේ මොකද්ද ඔයගේ ඇත්ත කතාව කියලා. එහෙනම් ඔය හැම එකක් කරාම දැන් ඔබ දකින්න ඕනේ පින්වතුනි මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි ඔබට මේ හැංගෙන්නේ කියලා. ඔය හැම එකම තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න. දැන් ශබ්ද කියලා වෙනම කොටසක් තියෙනවා. ඔය රූප ශබ්ද ඔක්කොටම අහුවෙලා ඉන්නේ ගන්ධ රස ස්පර්ශ ඔක්කොටම ආයේ හොඳට ඕම අහුවෙලා ඉන්නේ වෙනද මේ පුළුවන් විදිහට මේක ඔබ ලෙහා ගත්තොත් මේ ගැට ටික ඔබ වෙන් නිදහස් වෙනවා. ආහාර වලින් නිදහස් වෙන්න පිංගුතුනි. ආහාර වලින් නිදහස් වෙන්න බෑ මම නිදහස් වෙමි කියලා හිතාගත්තට. ආහාර වලින් නිදහස් වෙන්න සත්‍ය තේරුම් ගන්න. ඔබ දකින්න මොකද්ද ඔක ඇතුලේ තියෙන සත්‍ය කියලා. ඔය ආහාර කිව්වේ මේ ලෝකේ තියෙන හැම වස්තුවකටම එනවා. මොකද ඔය මොකක් දිවේ තියාගත්තත් පිංගුතුනි රසයක් හැදෙනවා. හෙවත් උත්තේජනයක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ඔය තියෙන ඔක්කොම පිංගුතුනි දිව උත්තේජනය කරන වස්තු. හෙවත් දිව උත්තේජනය කරන ශක්තිය. ඔය තියෙන්නේ. ඔවට ආහාර කියන්න එපා. උදාහරණයක් ගමු මෙහෙම. උපමාවක් ගමු. මෙහෙම. ඔබ ගාවින් මහසෝනා යද්දි හිරිගඩු පිපෙනවා ඇඟේ. අපි එහෙම හිතමු. ඔබ ඉන්නකොට මහසෝන ළඟින් යනවා. පේන්නේ නැහැ. මොකද ළඟින් යනවා. ඒ යනකොට හිරිගඩු පිපෙනවා. දැන් ඔබ මට කියන්න මහසෝනා හිරිගඩු දාලා ගියා දැන්ගේ. හිරිගඩු තිබ්බේ මහසෝනාගේ ඇඟේද? මහසෝනා ඔබ ළඟින් යද්දි හිරිගඩු පිපුණා. එහෙනම් හිරිගඩු අයිති ඔබටද මහසෝනටද? කාටද අයිති? හිරිගඩු මහසෝනටද අයිති නැත්නම් ඔබටද අයිති? ඔබට අයිති එකක් හිරිගඩු කියන්නේ. මොකද මහසෝන ළඟින් යනකොට ඔබගේ ඇඟේ තමයි ඒක හැදුනේ. අන්න ඒ වගේ තමයි පිටුනේ මේ කෑම කියන ඒවා දිවේ ගාගෙන යද්දි මකේනද? ඕනෙම කෑම විතර නෙමෙයි ඕනෙම වස්තුවක්. මේ දිවේ ගාගෙන යනකොට පිටුනේ මේ මෙතන රස කියලා જાතියක් හැදෙනවා. රස කියන්නේ හිතකට පිටුනේ. අන්නේ හිත තමයි ඔය හැදෙන්නේ පිටුනේ. රස කියලා හැදෙන්නේ හිතක්. ඕක කෑම වල තිබිච්ච එකක් නෙමෙයි. නමුත් කෑම ගෑවෙනකොට අයිත් කිව්වේ කෑම විතරක් නෙමෙයි. ඔය පෑන කාලා බලන්නකෝ. වාතේ තියෙන. ඕන එකක් දිවේ තියාගෙන බලන්න. ඔය කෙස් ටිකක් අරන් දිවේ තියාගෙන බලන්න. දැනෙනවා. උත්තේජනයක් තියෙනවා හැමතිස්සෙම තියෙන. ඒක නිසා මේ කෑම වල රස තියෙනවා කියන සංකල්පෙට යන්න එපා මේක. මේ මූණු වල මේ වස්තු වල පාට තියනවා කියන සංකල්පෙට යන්න එපා මේක. ඔය සංකල්පෙට ගිහිල්ලා තමයි පින්වතුනි ඔබට අද සිද්ධ වෙලා තියෙන්නේ ඕක වස්තුවක් කියලා හංගින්න.
ඇත්ත දරාගත නැති එකේ ඵල විපාක. හිත වෙන් කරගන්න. මම මේ ඔබට කියන්න බෙදේ රස තණ්හාව තිබ්බට කමන්නේ. කෑම තණ්හාව තියෙන්නේ. දැන් අපි හිතමු ඔබ කැමති මොනවද කැමති? අපි හිතමු චොක්ලට් වලට. ඒ කියන්නේ ඔන්න චොක්ලට් කියන දැන් ඔන්න චොක්ලට් රසටද කැමති චොක්ලට් වලටද කැමති මොකක් හරි. චොක්ලට් වලට කැමති. දැන් ඔබ චොක්ලට් වලට කැමති නම් ඒ කියන්නේ ඔබ රසයට නම් ඔය කැමති පින්වතුනි. අපි මෙතනට ඉලෙක්ට්‍රෝඩ් සයි කරලා මොලේට අපි චොක්ලට් රස දෙන්න. ඔබට හරි තණ්හයි චොක්ලට් රසයට ඔබට හැමදෙස්සෙම චොක්ලට් රස ඕනේ. ඒකම දෙන්න. මං අහන්නේ ඇයි ඔබ චොක්ලට් වලට පෙරේද? එහෙනම් ඔබ චොක්ලට් කන්න කැමති නම් ඇයි චොක්ලට් කන්න කැමති? චොක්ලට් රස වලට කැමති නම් ඒකට රස තණ්හාව කියලා කියන්නේ. මං කියන්නේ ඔබට තියෙන රස තණ්හාව විතරයි නම් ඒත් ඔබ ගොඩක් දිනෝ පින්ගත. ඔබට රස තණ්හාවට එහා ගිය එකක් තියෙනවා. කියන්නේ වස්තු තණ්හාව කියලා. ඒකට හේතුව ඔබට වස්තු කියලා જાතියක් පේනවා. ඔබට හිතෙනවා මේ චොක්ලට් රස කියලා හිත. නැවතත් මම කියන්නේ. මොකද්ද? චොක්ලට් රස කියන හිත තියෙන්නේ චොක්ලට් වල කියලා. ඒ කියන්නේ අර ශක්තිය කියලා. අර ශක්ති පුංජියක් තියෙන චොක්ලට් කියලා ඔය ගන්න. අන්න ඒක කියලා. දැන් චොක්ලට් දැක්කට පස්සේ ඔබට පේන වර්ණිකුත්. ඒක නිසා ඔබ ඒ වර්ණයත් ඒකටම දාලා තියෙනවා. අල්ලනකොට දැනිච්ච එකක් තියෙනවා ඒකත් දාලා තියෙනවා. සුවඳ කියලා දැනිච්ච එකක් තියෙනවා ඒකත් දාලා තියෙනවා. ඔය ඔක්කොම එකට දාලා ඔබ විසින් හදාගත්ත එකකට තමයි ඔබ ඔය චොක්ලට් කියලා කියන්නේ. ඔබට චොක්ලට් වලට රස තණ්හාව විතරයි නම් තියෙන්නේ. ඔබට ඕන වෙන්නේ රස විතරයි. එහෙනම් ඔබට අර වස්තු තණ්හාව තියෙන විදියක් නැහැ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබට රස විතරක් දැනුනහම ඇතිද කියලා. බලන්න මොකටද කියලා වස්තු ඇසුරු කරන්නේ. ඇත්තටම ඔබට වස්තු ඇසුරු කරන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබ ඇසුරු කරන ওই වස්තුව පෙඟ. ඒකට හේතුව ඔය වස්තුව කියන්නේ ඔබගේ හිතේම හදාගත් එකක්. ඒකේ වස්තුවේ රසක් තියෙනවා, පාටක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. ඔබ හදාගත්ත වස්තුවේ. ඇත්ත එකේ මොකක්ද තියෙන්නේ? ඇත්ත එක කියලා කියන්නේ ශක්ති පුංජයක් විතරයි. සමහර ඉදිරි කාලේදී පිටුතුනි කෑමක් හදන්න පුළුවන් මොකක් හරි ටොෆි එකක් වගේ එකක් හදන්න පුළුවන් පිටුතුනි ඒක කටට දැම්මට පස්සේ ඒක කට ඇතුලේ වෙන වෙන සංයෝග බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙන වෙන જાති හැදෙනවා කට ඇතුලේ ඒකේ. ටොෆි එකේ නෙමෙයි ඒකේ තියෙන සියුම් අංශු වල වෙන වෙන જાති හැදෙනවා. එතකොට ටික වෙලාවක් කනකොට ඒක චොක්ලට් රස එනවා. තව ටික වෙලාවක් යනකොට ඒක කිරි රසක් එනවා. ඔන්න ඔහොම වෙන්න තියෙනවා. ඊට පස්සේ අන්තිමට ගිලින් නැතුව ඒක මම කරේ ඉලෙක්ට්‍රික් ගැජට් එකක්. ඒක කටේ තියාගෙන ඉඳලා මම කරන්න තියෙන්නේ. අන්දර එළියට විසි කරන්න තියෙන්නේ. අරකින් රස ටික ඔක්කොම දැනුණා. මොකද රස කියන්නේ හිතක්.
ඒ හිත හැදෙන්න මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න පුළුවන්. අන්න ඒක කරන්නයි තියෙන්නේ. ඒක කෑම වල නෙමෙයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඔබ පුළුවන් නම් දකින්න උත්සාහ කරන්න පිටුතුනේ මේ තියෙන වස්තු කියලා જાතියක් ඇත්තටම තියෙනවද කියලා. වස්තුකාමයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඊට පස්සේ ඉතුරු වෙන්නේ ක්ලේශකාමයේ. ඒකෙන් නිදහස් වෙන හරිය ලේසියි පිටුතුනේ. වස්තුකාමයේ තමයි අමාරුම නිදහස් වෙන්නේ. අද ඔබට ඔය තණ්හා හැදිලා තියෙන්නේ පිටුතුනේ වස්තු වලට. එහෙනම් ඔබට වස්තු පේනවා. පේනකොට ඒවට තණ්හා හිතෙනවා. වස්තු පේනකොට තමන්වත් හැඟෙනවා. තමනුත් එක වස්තුවක්. වස්තු ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි තමන්, අනිත් එක තමයි ඔය තියෙන වස්තු. එතකොට අපි ඒකෙදි ಜಾතිය හැදෙන අවස්ථාවට කියනවා ක්ලේශ කියලා. අර වස්තු හැදෙන අවස්ථාවට වස්තු. එතන වස්තුකාම කියලා කොටසක් එනවා. ඒ වස්තුකාම කියලා කියන්නේ ඔබගේ හිතේ වස්තු හැදෙන වෙලාව. ඒ වස්තු හැදෙන මානසිකත්වයට තමන් ඉන්නවා කියලාත් හැඟෙනවා. මොකද වස්තු හැදෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා. ඒ මානසිකත්වයටමනේ තමන් ඉන්නවා කියලා හැඟෙන්නේ. එතකොට තමන් ඉන්නවා කියලාත් හැඟිලා වස්තු තියෙනවා කියලාත් හැඟිලා තියෙන්නේ. එතකොට අර තමන් වස්තු වලට ඔන්න තණ්හා කරන දෙවෙනි තණ්හා අවස්ථාව හැදෙනවා. ඒ තණ්හා අවස්ථාවේ ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන් මුලා වෙලා ඉන්න නිසා. ඇලීම ගැටීම කියන එක දෙකම එතන තියෙනවා. වස්තු හැදෙනවා, තමන් හැදෙනවා. තමන් වස්තු වලට තණ්හා කරනවා. නැත්නම් ගැටෙනවා. ඔන්න ඔය කාරණා දෙක වෙනවා. දැන් මට ඔබ කියන්න වෙන්නේ මෙච්චර කාලයක් ඔබ ගැටිලා තියෙන කාත් එක්කද? දැන් මෙච්චර කාලෙක පෞල් කාලා තියෙන කාත් එක්කද? ගැටෙන එක පැත්තකින් තියමු. කාත් එක්කද පෞල් කාලා තියෙන්නේ? කාත් එක්කද? තමන් එක්කද? ඔය හිත ඒවට මොන විවාහයක් දන්නේ නැහැ කියන්නේ. බින්න විවාහ කියලා જાති තියෙනවා. ඒක විවාහ දැන් මේ විවාහේ තනියෙන් කාපු එකක් නේ. ඒකට හේතුව ඔය කියන රූපේ ඔය හිතේ හැදිච්ච රූපයක් වෙන්නේ. ඔය වර්ණ සටහන් ටික අපි ඊළඟ සතියේ කතා කරමු. ඒ සටහන් එකතු වුනහම හැදෙන හැඩ ගැන. වර්ණ කියන හැඩයක් හැදෙනවා, ශබ්ද කියලා හැඩයක් හැදෙනවා. ඔය ඔක්කොම හැඩ. ඔය ආහාර කියන හැඩේ. දැන් ඔබට මේ රූපේ දිහා බැලුවම හැඩයක් පේනව නේද මේක? මෙතනින් මෙහෙම ගිහිල්ලා තියෙනවා. හැඩ පේනවනේ. අන්න ඒ වගේ පින්තුනේ ඔබගේ හිතේ හැදෙන තව හැඩයක් තමයි පින්තුනේ චොක්ලට් රස කියලා කියන්නේ. එහෙමද චොක්ලට් රස කියලා වෙනම රස జాතියක් නැහැ පින්තුනේ. ඒ තියෙන්නේ හැඩයක්. දැන් මේ මෙහෙම එකක් තියෙනවද ලෝකෙ පින්තුනේ? මේ මෙහෙම හැඩයක්. එහෙම නැහැ. මෙහෙම හැඩයක් ඔය හැදිලා තියෙන්නේ පින්තුනේ හිතේ. මොන හරි හැඩ ඕනෙම හැඩයක් මේ හැඩේ හැදිලා තියෙන්නේ කොහෙද? හිතේ. මෙහෙම හැඩ. මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒක අපි ඊළඟ සතියේ කතා කරමු. එහෙම හැදිච්ච හැඩයක් තමයි චොක්ලට් කියලා කියන්නේ. නැත්නම් චොක්ලට් කියන එක දිවට දැනෙන්නේ නැහැ කවදාවත්. චොක්ලට් රස කියලා එකක් දිවට දැනෙන්නේ නැහැ මේකට. ඒ කියන්නේ චොක්ලට් කියන රසය හදන්න අපි මෙහෙම හිතමු. දැන් ඔබ ඇඹුල් ගැන අහලා තියෙනවනේ. ඇඹුල් කියන්නේ මේ එළියේ තියෙන එකක් නෙමෙයි. ඇඹුල් ලුණු ගමු. ලුණු කියලා කියන්නේ මේ එළිය ලෝකේ තියෙන එකක් නෙමෙයි. එළිය ලෝකේ තියෙන එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඇඟට ඕනේ ලුණුද සෝඩියම් ක්ලෝරයිඩ්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. ඇඟට සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මහම ඇති. ලුණු කියන්නේ මොකක්ද? ලුණු කියන්නේ හිතක්.
පින්වතුනි මුහුද ලුණු රස කියන්නේ නෑ. ඔය පට්ටපල් බොරු පින්වතුනි. මුහුද ලුණු රස නෑ. මුහුදේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඔන්න ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන හැඩයකට පුළුවන් පින්වතුනි අර දිවේ තියෙන රසාංගුලිකාවක් උත්තේජනය කරනවා. අපි හිතමු සෝඩියම් ක්ලෝරයිඩ් වල හැඩේ මෙහෙම කියලා. දැන් තව જાතියක් තියෙනවා පින්වතුනි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා නිකන් හිතමු. මෙන්න මේකේ හැඩෙත් මේ වගේ. මේ හොද්දට ලුණු ටිකක් දාපන්කෝ කියලා කිව්වොත් එහෙම. මොකක්ද දැම්මොත් වගේ ඇති වේද වැඩේට? දැන් හොද්දේ ලුණු මදි. දැන් ලුණු ටිකක් දාපන් කියලා කියනවා. සෝඩියම් ක්ලෝරයිඩ් බෝතලයකුත් තියෙනවා, ඇලුමිනියම් ක්ලෝරයිඩ් බෝතලයකුත් තියෙනවා. දෙකම එක හැඩේ. මොකක් දැම්මොත් හරියයි? ඕන එකක් දාන්න. ඇයි ඉල්ලුවේ මොනවද? ලුණු. ඉල්ලුවේ ලුණු නම් පින්වතුනි මේ හැඩ දෙකටම පුළුවන් දිවේ ලුණු තියෙන පැත්ත උත්තේජනය. ඒ කියන්නේ ලුණු කියන එක හිතට දනවන අන්නේ රසාංගුලිකා තියෙන පැත්ත උත්තේජනය කරනවා. හැබැයි දැන් මේක ඇඟට ගියොත් මොකද වෙන්නේ? ඇඟට ගියොත් ඉතින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒක. නමුත් ඉල්ලුවේ මොකද්ද? ලුණු රස. ඔන්න ඔය වගේ පින්වතුනි මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා තියෙන ඔය එකේ ඇතුලේ ලුණු නෑ පින්වතුනි. ලුණු කියන්නේ හිතක්. මම ටික ටික පුළුවන් තරම් ඔලුවට දානවා මේක ඔයගේ. ලුණු කියන්නේ හිතක්. ලුණු කියන්නේ සතර මහා ධාතුවට අයිති එකක් නෙමෙයි. මුහුදේ ලුණු නෑ. දාඩියේ ලුණු නෑ. ලුණු වල ලුණු නෑ. හොඳට තේරුම් ගන්න හිතන්න. ලුණු වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. ලුණු නෑ ඒකේ පින්වතුනි. ලුණු කියන්නේ හිතක්.